දෙවි මිනිසුන් බඹුන් සහිත තුන්ලෝවාසීන්ගේ පූජාවන් ලැබීමට සුදුසු ඒ සම්බුදු පියාණන් වහන්සේගේ උතුම් ගුණවරුණ. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සෝ භගවා ඉතිපි ආහුනේයෝ. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙසේද ආහුනේයෝ නම් වනසේක. ආහෝනං අරහතීති ආහුනේයෝ. ප්‍රත්‍ය පිළිගැනීමට සුදුසුයේ ආහුනේය නම් වෙනවා. ගෙනවුත් පිදිය යුතු දිය යුතු අර්ථයෙන් ආහුනේය නම් වෙනවා. මහත්ඵල බව කරණින් ඒ පිළිගැනීමට යුතුයයි ආහුනේය නම් වෙනවා. මේ අයුරින් සූත්‍ර සංඝ අට කතා විමානවත්ව ආදී තැන්හි සඳහන් වෙනවා. මේ ආහුනේය නම් වචනය බොහෝ විට යෙදෙන්නේ මහා සංගරුවන සඳහා වර්ණනා කරන්නයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේට ගෞරව කිරීමට හේතු 10ක් ගෙනහැර දක්වන කොසල් රජතුමා එහිදී මෙම ගුණයද භාග්‍යවතුන් වහන්සේගේ ගුණයක් ලෙස දක්වන්නට යෙදුණා. උපාලි සූත්‍රයේදී උපාලි ගෘහපතියා ආවනේයස්ස ශාවකෝ හමස්මි යනුවෙන් ආවනේයන්ගේ ශ්‍රාවකයෙකු බව සඳහන් කරන්නට යෙදුණා. ගෙනවොත් පූජා කිරීමට ඉතා සුදුසු උතුමන් වහන්සේලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ. පුද්ගලික දානය පිළිගැන්වීමේදී වැඩි මානසංසදායක වන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජ කරන දානය. ඒ පිළිබඳ දක්ඛිනා විභංග සූත්‍රයේ සඳහන් වෙනවා. මෙසේ ගෙනවොත් පූජා කිරීමට අතිශය සුදුසු බැවින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ආහුනේය නම් වෙනවා. සාදු සාදු. ආහුනේය නම් ගුණ සමන්නාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප සමගේ උත්තමාංග නමස්කාරය වේවා. සම්බුදු ගුණ සුවඳින් සැමසිත නිවී සැනසේවා. සාදු සාදු සාදු. සංසුන් සුවපත් ජීවිතයකට මඟ සුකේසී සදහම් නාලිකා.